සුබ දවසක් යාළුවනේ සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න ඉතින් අද ලස්සන DIY වීඩියෝ එකක් අරන් ඇවිත් තියෙන්නේ. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයා තාම මගේ YouTube channel subscribe කරලා නැත්නම් subscribe කරලා bell එකෙන් ඇතුල්ලා තියාගන්න. ඔන්න ඉතින් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු අද කරන්න යන වැඩේ මොකක්ද කියලා. පරක්කු නොකර අපි යමු වීඩියෝ එකට. යාළුවනේ මම අද ටෙරාරියම් එකක් හදන්න යන්නේ. මේ ටෙරාරියම් එකට මම අරන් තියෙන බඩු මොනවද කිව්වොත් ඉස්සෙල්ලාම පොඩි ටැංකියක් අරන් තියෙනවා. මේ ටැංක් size එක නම් මතක නැහැ. අතත් එක බැලුවම පේන්නේ නැති මේකේ size එක. ටිකක් පොඩි අඟල් 6-7ක විතර පොඩි ටැංකියක්. මේක ගොඩක්ම ගන්න බෙටාලා දාන්න. ඊට පස්සේ මේ ලාවා රොක් කරන් තියෙනවා. මේ ලාවා රොක් ටික මදි වුණොත් ගන්න කබොක් ගල් ටිකක් ගන්න තියෙනවා. ඊට පස්සේ නයිස් හෑන්ඩ් ටිකකුත් ගන්නවා. මේ නයිස් හෑන්ඩ් වලින් තමයි අපේ දියල්ලක් වගේ හදනවා. ඒ හදන එකේ වතුර පෙන්නන්න තමයි මේ නයිස් හෑන්ඩ් අරන් තියෙන්නේ. ඊට පස්සේ පොඩි ඝන දෙවි පිළිමකුත් අරන් තියෙනවා. ඊට පස්සේ මේ කොහු කට්ටියකුත් ගත්තා මේ අපි පස් මාධ්‍ය හදාගන්න. ඊට පස්සේ මේ කළු පස්. ඊට පස්සේ මේ චාකෝල් ඒ කියන්නේ අඟුරු. ඊට පස්සේ වැලි ටිකකුත් ගත්තා. මේ ටික ඔක්කොම සස්ප්‍රේට් එකට. ඊට පස්සේ අඩියටම දාන්න තමයි මේ පොඩිම ගල් කැට්ටියක් ගත්තේ. ඊට පස්සේ කතුරක් අරන් තියෙනවා. කාඩ්බෝඩ් කෑල්ලකුත් ගත්තා. ඊට පස්සේ මේ සුපර් ග්ලූ එකකුත් ගත්තා. මේක නම් මදියි කියලාත් හිතෙනවා. ඊට පස්සේ පොඩි ටොයිසර් එකකුත් තියෙනවා. ග්ලූ ගන්න එකක් තියෙනවා. ඉතින් අපි මේ ටික පැත්තකින් තියලා ඉතලා මේකෙන් වැඩේ පටන් ගමු. ඉතින් යාළුවනේ මම ටෙරාරියම් එක හදන්න පටන් ගත්තා. ඔයාලට ඔය පේනවා වගේ සිජිෆෝම් බෝඩ් එකකුයි තව කාඩ්බෝඩ් කෑල්ලකුයි තියලා අලෝ ගත්තා. ඕක උඩ තමයි මම ඔය ඕගලන්ට පේනවා වගේ ලස්සනට ගල් ටික පොලිමර් තියාගෙන අලෝගෙන යන්නේ. තව සිජිෆෝම් බෝඩ් එකේ ඉරි දෙකකුත් ගහගත්තා. ඒ ඉරි දෙකට ඇතුල් පැත්තෙන් තමයි ඔය ගල් ටික තියාගෙන ලස්සනට අලෝගෙන යන්නේ. මෙතනදී ඔයාලට කියන්න ඕන ඔය සිජිෆෝම් බෝඩ් එකේ ටැංකියට වඩා ටිකක් පොඩියට කැපුවේ. ඒ මොකද කියනවා නම් අපි ටෙරාරියම් එකේ අඩියටම අපි ගල් දානවනේ. පොඩි ගල් කැඩලේ එකක්. අන්නේ ගල් කැඩලේ එක දාලා ගස් හිටවන ටික තමයි මං ඉඩ තියාගත්තේ. තව දෙයක් කියනවා නම් මට ඔය මං ඔය හදන කන්ද අන්න ඒක පොඩ්ඩක් උස්සලා තියාගන්න තමයි මම සිජිෆෝම් එකත් අරන් තියෙන්නේ. ලොකුම ගල් කැඩ ටික ඉස්සලාම තියාගෙන අලෝගෙන යනවා. අඩිය ශක්තිමත් වෙන්න එපා. හරියට ගේක නිකන් ෆවුන්ඩේෂන් බඳිනවා වගේ තමයි. ඊට පස්සේ පොඩි පොඩි ටික උඩට තියාගෙන යන්නේ. ගල් කැට දෙකක් හේතු වෙන තැනට පොඩි පුළුන් කෑල්ලක් තියලා පුළුන් කෑල්ල අතින් පොඩ්ඩක් රෝල් කරලා ගන්න. රෝල් කරලා අරන් ඒ තැනට තියලා සුපර් ග්ලූ බින්දු දෙකක් විතර දාන්න තියෙන්නේ. නිකන් සුපර් ග්ලූ දැම්මට ඇලවෙන්නේ නැහැ. අනිත් එක යාළුවනේ අපි පුළුන් තියන්නේ නැතුව සුපර් ග්ලූ නිකන් දාලා ඇලෙව්වත් මේ සුපර් ග්ලූ යන ප්‍රමාණය වැඩි. මම ඔය උඩින් කුඩු වගේ ඉන්නේ ලාවා රොක් කුඩු. එතකොට අර අපේ පුළුන් කෑල්ල පේන්නේ නැහැ සුදු ගතියට. මම ලාවා රොක් එක ගෙනාවේ ලොකු කැටයක්. පොඩි කැට ගන්න තිබුණ නැහැ. අපේ පැත්තේ නැහැ වැඩි ගල් අරව මේවා. ඉතින් ඊට පස්සේ ලොකු කැටයක් ගෙනල්ලා ඒක කුඩු කළා. කැඩුව කෑලි වලට ඒ කඩද්දි ඔය වැටුණු කුඩු තමයි තියෙන්නේ. මම ඒකත් වෙනම අරන් තියාගත්තා. ඊට පස්සේ ඉතින් අර කුඩු ටිකක් දාලා ගම් ටිකක් දාලා අලෝන අවුලක් නැහැ. ලස්සනට ඒක ගානට හිටිනවා. මම මෙතෙන්දි පාවිච්චි කරන්නේ සුපර් ග්ලූනේ. ඔය සුපර් ග්ලූ වෙනුවට වෙනම ඇක්වේරියම් ෂොප් වල තියෙනවා හොඳ ගම් ಜಾති ඔය ගල් කැට ඇලවෙන වතුරට එහෙම ගැලවෙන්නේ නැති වෙන ගම් ಜಾති තියෙනවා. මට නම් ඒවා හොයාගන්න බැරි වුණා. ඉතින් මං සුපර් ග්ලූ එකෙන් ඇලවුවා අවුලක් නැහැ. වතුර ගොඩක් වැටෙන්නේ නැහනේ. ඔය සිජිෆෝම් එකට පිටිපස්සෙන් මං අලවලා තිබ්බ කාඩ්බෝඩ් එක ගලව ගත්ත යාළුවනේ. මොකද මට ඕක කරකෝ මේ ගල් කැට අලවන්න බෑ. ඒ බෝඩ් එක තියෙද්දි බෝඩ් එක ගහගත්තයි කියනවා නම් මම හදිස්සියේ හරි ඔයක දැන් ගල් කැට අලෝගෙන යද්දි මේ බෝඩ් එකක් නැතුව තියාගෙන යනකොට අර ටැංකියට දාගන්න බැරිුණොත් ගල් කැටයක් හරි එළියට පැන්නොත් එහෙම ආයි ගලවන්න වෙනවා කොනක ඉඳන්. ඒකින්ද මම ඒකයි මේ බෝඩ් එක අලව ගත්තේ. අවුලක් නැහැ. මේ පළවෙනි ගල් දෙක ලෙවල් එකට තියාගත්තනේ. ඒ මට්ටමටම යනවා. මම දැන් ඝනදෙවි පිළිමෙත් අලව ගන්නවා. මෙතෙන්දි වෙච්ච පුංචි අත්තරක්දක් තමයි මට මම ඝනදෙවි පිළිමේ පිටිපස්සට පොඩ්ඩක් ඇලවෙලා තමයි අලවලා තියෙන්නේ. හරිම කෙලින් නෙමෙයි. දෙපැත්තට නෙමෙයි පිටිපස්සට. ඒක අවුලක් නැහැ. පේන්නේ නැහැ. මම මේක හදන විදිය ගැන ඔයගලන්ට පොඩි අදහසක් දෙනවා නම් ඔය දැන් දෙපැත්තේ ඝනදෙවි පිළිමේ දෙපැත්තේ කණු දෙක වගේ තියෙනවනේ. අන්න ඒක ඝනදෙවි පිළිමේට වඩා උසට ගන්නවා. උසට අනා ඊට පස්සේ ඒ කණු දෙක එකට එකතු කරනවා. නිකන් අර වහලයක් ගහලා කන්දක් ඇතුලේ පිළිමේ තියෙනා වගේ. අන්න ඒ වගේ තමයි මම හදන්නේ. ඔයගලන්ට පොඩි හරි අදහසක් එනවා ඇති. ඊට පස්සේ පල්ලෙහාට තියෙන ඉඩේ තමයි වතුර පල්ලෙහාට ගලාගෙන ඉන්නේ දියැලක් වගේ. මේක හදනකොට අනිවාර්යෙන් ඉස්සරහට ටික විතරක් නෙමෙයි පිටිපස්සෙනුත් තව අඩිය ඉස්සරහට ගල් තියෙනවනේ. අන්නේ තැන් හිදස් තියෙන තැන් වලිනුත් සුපර් ග්ලූ දාලා පුළුන් තියලා අලවන්න ඕන. මොකද එතකොට තමයි මේක හොඳට ශක්තිමත් වෙන්න තියෙන්නේ. ඔය සිජිෆෝම් එකයි
මේ ඔය හදන පිළිමේ ටිකයි එකට මේ අලෝලා නැහැ. ඔය දෙක ඔක ඉස්සුවාම සිජිෆෝම් එක වෙනම ගැලවෙනවා. මං ඔයගලන්ට පෙන්වන්නේ නැහැ මේ පිටිපස්ස අලෝන ඒවා අරව මේවා. මොකද වීඩියෝ ටිකක් දික් වෙනවනේ. අන්න ඒක නිසා තමයි ඔයගොල්ලෝ මේ වගේ එකක් හදනවා නම් මතක් කරලා අනිවාර්යෙන් පිටිපස්සෙනුයි සහ අඩියනුයි හිදස් තියෙන හැම තැනකින්ම වගේ පුළුවන් නම් සුපර් ග්ලූ දාලා මේ පුළුන් තියලා අලවන්න. මෙතනදි මම ඔයාලට පෙන්නපු නැද්දයක් කරලා දෙනවා. ඒ තමයි මම මේකට තේ මුල් ටිකක් අලව ගත්තා. මොකද මේ මට හිතුණා ඒතුළු නිකන් හිස් ගතියක්. ඒකින්ද මම තේ මුල් ටිකකුත් අලව ගත්තා. මේ තේ මුල් ගත්තේ මම මගේ ලොකුම ටැංක් එක හස් කරන වීඩියෝ එක තියෙන අන්නේ ටැංක් එකේ තිබ්බ තේ මුලක තිබ්බ පොඩි මුල් කෑලි ටිකක් මේක ලස්සනට අලව ගන්න ඕන. අලවගෙන ඉවරලා දැන් ඉස්සරහට පේනවනේ කැඩිලා වගේ ගතිය. අන්න ඒකත් පොඩ්ඩක් වහ ගන්න ඕන. වහගෙන ඉවර වෙලා තමයි මේකේ වැඩ ටික ඉවර කරන්නේ. ඔන්න ඉතින් යාළුවනේ මම මේක හදලා ඉවරයි. දැන් අපි මේක පැත්තකින් තියලා ටෙරාරියම් එක හදන්න පටන් ගමු. ඉස්සෙල්ලාම බලමු ටෙරාරියම් එකට මම හිටවන්න ගෙනලා තියෙන ප්ලාන්ට්ස් මොනවද කියලා. ඔය ලොකුම ප්ලාන්ට්ස් එක ඇවිල්ලා මිනි බෝල් මිටියා. මේකේ පැල ගොඩක් තියෙනවා. පැල ගොඩක් ගත්ත හැකි. මේක ටෙරාරියම් වලට, පැලුඩේරියම් වලට, ප්ලාන්ටඩ් ටැංක් වලට වගේ ගන්නවා. ඊට පස්සේ අනුබියාස් පැල 4ක් කරන් තියෙනවා. අනුබියාස් පැල නම් මම ගලව ගත්තේ මං ඉමර්ස් හදපු පොඩි හරිතාගාරයෙන්. ඊට පස්සේ ජාවා මොස් ටිකකුත් තරන් තියෙනවා. මොස් ටික හිටවන්න කලින් මේක පොඩියට කපා ගන්නවා. කපාගෙන ඉවරලා යෝගට් චුට්ටක් දාලා හොඳට කලවම් කරලා නිකන් පේස්ට් එකක් වගේ හදා ගන්නවා. පේස්ට් එක හදාගෙන ඉවර වෙලා පින්සලකින් අරගෙන අර අපේ ටෙරාරි මේ අපි හදපු පිළිමේ තියෙන්නේ. අන්නේ පිළිමේ ගල් ටික වටේට ගා ගන්නවා. ඕක මාර ලස්සනයි හැදුනහම මම යෝගට් හැඳි දෙකක් විතර දාලා හොඳට පොඩියට කපාගෙන හොඳට කලවම් කරලා දැන් පේස්ට් එක වගේ හදාගත්තා. තව පොඩියට කපන්න පුළුවන් නම් ඒත් හොඳයි. මම කලිනුත් මෙහෙම හදලා තියෙනවා. එතකොට අර ස්වභාවික විදියටම නිකන් ගලින් ස්වභාවික විදියටම ප්ලාන්ට්ස් එක හැදිලා වගේ පේනවා. නැත්තම් ඉතින් අර ඇක්වේරියම් ෂොප් වල තියෙනවා මේ ප්ලාන්ට්ස් අලවන්න ගම් වර්ග. ඔය මොස් ಜಾති එහෙම අලවන්න ඒක මට හම්බුන්නේ නැහැ හොයාගන්න. ඉතින් මම මෙහෙම කලිනුත් හදලා තියෙනවා. උලන්නේ නැහැ හැදෙනවා. මතක තියාගන්න ඕන දෙයක් තමයි පළවෙනිම සතිය නිකන් ඕක උඩ පොඩි පුස්සයක් බැඳෙනවා. ඒ පුස්ස එක නිකම්ම ගැලවිලා යනවා. මොස් කියන්නේ ටිකක් මරන්න අමාරුම ශාකයක්. අනිවාර්යෙන් ඒකට හැදෙන්න ඕන පරිසරයෙන් හම්බෙච්ච ගමන් ඒක හැදෙනවා. ඒ වැඩෙත් ඉවරයි. දැන් අපි මේක හිමීට ටැංකිය ඇතුලෙන් තියලා ඉතුරු ටික පටන් ගමු හදන්න. මේක ගාන්න තියාගන්න ඕන. එක පැත්තකටවත් යන්නේ නැති වෙන්න ගාන්න බැලන්ස් එකේ තියාගෙන
දැන් අර පොඩිම ගල් කැට ටික පිටිපස්සටයි ඔය වටේටම දාගන්නවා. ඉස්සරහට දාන්නේ නැහැ. මේක දාන උස කිව්වොත් ඔය සිජිෆෝම් එකට වඩා පොඩ්ඩක් උසට දානවා. පිටිපස්සට එන්න පොඩ්ඩක් උසට දාලා ඉස්සරහට එන්න පොඩ්ඩ අඩු කරනවා. තව පිටිපස්සට මත් ටිකක් දාන්න ඕන. ඒක දාන්න බෑ ඉරටු කෑල්ලකින් වගේ කෝටු කෑල්ලකින් පිටිපස්සට තියලා තල්ලු කරනවා. මම මෙතනදී කාඩ්බෝඩ් කෑල්ලක් දාලා තියෙන්නේ. ඔක වටේටම වැටුනොත් ඇතුල් පැත්තට වැටුනොත් ගන්න බෑ. දෙකක් තුනක් වැටෙනවා. පොඩි යම කේස් එකක් තියෙනවා. අත දාලා ගන්න අමාරුයි. ඒකින්ද කාඩ්බෝඩ් එක දැම්මම ගානට පල්ලෙහාට වැටෙනවා. තව දෙයක් කියන්න ඕන මම සෙජිෆෝම් එකත් අර ගල් වල ගානටම කපා ගත්තා එළිය පැත්තේ. මොකද එහෙම වුණේ නැත්තම් මට ওই ගල් ටික දාන්න ඉඩ මදි. ඒකින්ද මම ඒ ගානටම කපා ගත්තා. දැන් අනිත් පැත්තටත් ඒ උසටම වගේ ඒ ගානටම වගේ පොඩි ගල් ටික දාගන්න ඕන. දැන් අපි බලමු සොයිල් එක හදාගන්න විදිය. ඉස්සෙල්ලාම අර මං ගත්ත කොහුබත් කප් දෙක දාලා ඊට පස්සේ කළු පස් ටික දානවා. ඊට පස්සේ මේ වැලි කප් එක දාලා අන්තිමටම අර චාකෝල් අඟුරු ටිකක් දාලා හොඳට කලවම් කරගන්න ඕන මේක. ඉතින් මම මේ ඔක්කොම ගත්තේ එකට එක අනුපාතේ. හරියටම ඔය කප්වල අනුපාතෙට වැලි විතරයි එක කප්පයක් ගත්තේ. ඉතුරු ඔක්කොම එක සමානම කොටස් ගත්තා. දැන් මේක හොඳටම කලවම් වෙලා තියෙන්නේ. දැන් අපි මේක පැත්තකින් තියලා ඉතුරු වැට් ටික කරමු. මේ වගේ පොඩි සිදුරු තියෙන දැල් කෑල්ලක් අරගෙන අපි අර දාගත්තු ගල් ලේරේ උඩින් එලා ගන්න ඕන ලස්සනට. මේක නම් පේන්නේ නැති වෙන්න එලා ගත්තත් හොඳයි. මොකද මං ගාව පාට දැලක් තිබ්බේ. මේක පරම නෙට් එකක්. දුඹුරු පාට වගේ දැල් කෑල්ලක් තිබ්බනම් හොඳටම හොඳයි. මේක අපි දානවනේ සොයිල් එක පල්ලෙහාට යනවා කාලයක් යද්දි. අන්න ඒක නතර කරගන්න තමයි මේ දැල් කෑල්ල දාන්නේ. අනිත් එක අපේ ටෙරාරියම් එකේ පස්වල වතුර වැඩි වුණොත් ওই දැල් කෑල්ලෙන් ලස්සනට පිරලා පල්ලෙහාට යනවා. ඒකිනුත් අපිට හොඳක් වෙනවා. ඒක හින්දා අපි දැලක් කෙලන්නේ ගොඩක් දුරට. මේ දැල් කෑල්ල දාලා ඉවර වෙලා ඊට පස්සේ සොයිල් එක දාගන්න උඩින්. සොයිල් එක දාන කොටත් අර කලින් ගල් දැම්මා වගේ පිටිපස්සට ගොඩක් දාලා ඉස්සරහට එන්න ටික ටික අඩු කරනවා නිකන් පල්ලමට වගේ. ඊට පස්සේ එහා පැත්තෙත් ඒ වගේම දැලක් දාලා මේ සොයිල් එක දාන්න ඕන. සොයිල් එක දාද්දි අර කූරකින් පිටිපස්සටත් දාන්න ඕන හොඳට. සොයිල් එක දාගන්නකොට ටිකක් පරිස්සමට දාගන්න ඕන. මොකද අර අපි පිළිමේ ගෑවනේ Java මොස් එක. අන්නේ මොස් එක ගෑවෙන්නේ නැති වෙන්න පරිස්සමට දාගන්න ඕන. දාලා ඉවරලා ඔක ගොඩක් තද කරන්නේ නැහැ. පොඩි කූරු කෑල්ලකින් පොඩ්ඩක් ඇතුලේ පොඩ්ඩක් කොටනවා. ගොඩක්ම තද කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ ඒ වගේම ආයි පිටිපස්සටත් සොයිල් එක පොඩ්ඩක් කූරකින් යවනවා. පිටිපස්සේ පිටිපස්සට දැලන්නම් දැම්මේ නැහැ. දැලක් ඕනේ නැහැ. සොයිල් එක පොඩ්ඩක් දාගත්තා නම් ඇති අර පිටිපස්සේ මට්ටමට එනකන්. ඉතින් මේ වගේම අනිත් පැත්තෙත් ওই විදිහටම කරන්න ඕන. දැලක් තියලා ඔයගෙම සොයිල් එක දාන්න ඕන පල්ලෙහාට එන්න. දෙකම එකම වගේ සයිස් එකට හැදුවා නම් හරියටම හරි. මොකද එතකොට දෙපැත්තම ගානට බැලන්ස් එකට තියෙනවා. මම දැන් සොයිල් එක දාලා ඉවරයි. ගානට දෙපැත්තටම එක සමානම වෙන විදිහට දාගත්තා. දැන් අපි ප්ලාන්ට් ටික ඉක්මනට හිටවමු. ප්ලාන්ට් හිටවද්දි මම පිටිපස්සටම වෙන්න මිනි බෝල් මිටිය හිටවනවා දෙපැත්තෙම පොඩි කෑලි දෙකක්. ප්ලාන්ට් ටික හිටවන්නේ කොහොමද කියනවා නම් ඉස්සලාම සබ්ස්ට්‍රේට් එකේ පොඩි සිදුරක් හදලා ප්ලාන්ට්ස් එකේ එතන තියලා ගානට තද කරන්න තියෙන්නේ. ඊට පස්සේ වටින පොඩ්ඩක් තද ගන්න තියෙන්නේ. ගොඩාක් තද කරන්නේ නැහැ. පැලෙත් එක්ක ගොඩාක් තද කළොත් එහෙම වෙන්නේ පැලේ ඇතුලෙන් කැඩෙනවා.
ඒ වුණොත් මැරෙනවා. ඒකින්ද පොඩ්ඩක් අපිට ඕන විදිහට ගානට තියාගත්තා නම් ඇති. ඔක කාලයක් යද්දී ওই ශාකේ තියෙන මුල් වලින් ওই පස් ටික හොඳට අල්ල ගන්නවා ගානට. දැන් මිනි බෝල් මිටියා පැල දෙකට ඉස්සරහින් එක පැත්තකට දෙකක් වෙන්න ගානට අනුබියස් පැල දෙකක් ඔය ලස්සනයි කියලා හිතන විදිහකට ගානට තියාගන්න තියෙන්නේ. මේ ටෙරාරියම් එකේ යාළුවනේ පොඩි හිස් ගතියක් තියෙනවා. ඔය අනුබියස් පැලවලට ඉස්සරහිනුයි මිනි බෝල් මිටිය අනුබියස් අතර තියෙන ඉඩෙනුයි. ඉතින් ඒක මග අරගන්න මම තව මොස් జాතියක් හිටවනවා. මේ මොස් නම් ගොඩක්ම තියෙන්නේ මේ තාප්පවල ලයින් එහෙම ගොඩ හැදෙන මොස් జాතියක්. වතුර ටිකක් වැඩි තෙතමනේ තියෙන ඔය තාප්පවල වගේ අයිනේ මේක ගොඩක්ම හැදෙනවා. මගේ කලින් ටෙරාරියම් හදන වීඩියෝ එකෙත් මම මේ මොස් එක තමයි ගොඩක්ම අරන් හැදුවේ. ඒක ඒ වීඩියෝ එකක් බැලුවේ නැත්නම් බලන්න කියලා මතක් කරනවා. මම පහල ලින්ක් එක දාලා තියන්නම්.
ප්ලාන්ස් ටික නම් දැන් හිටෝල ඉවරයි. දැන් තියෙන ඉස්සරහට වැල් ටික දාන්න. වැල් ටික දාද්දි පිටිපස්ස ගොඩාක් උසට අදලා පල්ලෙහාට එන්න ටික ටික අඩු කරලා දාන්නේ. පල්ලෙහාට ගලාගෙන එන විදියට. ඉතින් මේ වැල් ටික දානකොට පරිස්සමට දාගන්න ඕන. ඔය ගල් වල එහෙම තැවරුනොත් ඔක අල්ලලා හිටිනවා. මොකද ගල් වල යෝගට් තියෙනවනේ. අන්නේ යෝගට් එකයි මේක අතර අල්ලලා හිටිනවා. ඒක මොනක් කැත වෙනවා. ඒකින්ද හරිම පරිස්සමට ගානට පොඩ දාගන්න ඕන. අර අපි ඉස්සර තියාගත්තු කාඩ්බෝඩ් කෑල්ලේ ඉස්සරහට දාලා පිටිපස්සට තල්ලු කළා නම් හරි මොකකින් හරි. ඔන්න ඉතින් යාළුවනේ අපේ ටෙරාරියම් එකේ වැඩ ඉවරයි. ගොඩක් දුරට තව එක වැඩයි තියෙන්නේ. වතුර පොඩ්ඩක් ස්ප්‍රේ කරගන්න විතරයි. මේ වතුර ස්ප්‍රේ කරනකොට පොඩ්ඩක් පරිස්සමෙන් ස්ප්‍රේ කරගන්න ඕන. මොකද අපේ Java මොස් එකේ ගෑවුනොත් එහෙම මේ පේස්ට් එක දිය වෙලා පල්ලෙහාට එන්න පුළුවන්. ඒක ගෑවෙන්නේ නැති වෙන්න පොඩ්ඩක් දෙපැත්තට ස්ප්‍රේ කරගන්න තරම් ඇති. අපි මේ Java මොස් එකට වතුර දාන්නේ තව දවස් 3කින් 4කින්. එතකන් ඒකේ තෙතමනිය හොඳට තියෙනවා. ගල් එක් කලයි මුසුයි හොඳට අල්ලලා හිටිනවා යෝගට් එක කලවම් කරපු එකෙන්. හැදෙන්න පටන් ගන්න සතියක් දෙකක් යනවා. මං කලින් හිටවපු වගේ සතියක් දෙකක් ගිහලා තමයි හැදෙන්න පටන් ගත්තේ ඔහම. ඉතින් මොස් එක හැදිලා ආවහම මං අලුත් වීඩියෝ එකක් දෙන්නම් මේ ගැන අප්ඩේට් එකක්. ඉතින් යාළුවනේ අද වීඩියෝ එකේ අවසානයේටම ආවා. වීඩියෝ එක ටිකක් දික් වුණා. ඒ ගැන සමාවිල්ලනවා. මේ ගැන නොතේරුණු දෙයක් තියෙනවා අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳයි නම් ඒත් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න. ඉතින් ආයෙත් අලුත්ම වීඩියෝ එකක් හම්බ වෙනකම් අදට ගිල්ලෙන්න සුබම සුබ දවසක් ඔයාලා හැම කෙනෙක්ටම.